කොහොමද ඔයාලට මගේ channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් මම උදේට කන්න තමයි හදන්නේ hot dog හදන්නේ. මේකට ලුණු, බිත්තර, sausages ඒවා වැදගෙන මම hot dog එක හදාගත්තා. දැන් මගේ ලියෝ කතා කරනවා. පොඩි වීඩියෝ එකක් මම මෙතනින් දාන්නම් උයගොල්ලන්ට. hina වෙනව චුට්ට. පෙත්තපත් කෑවද? තාමයා පොඩි වචන තමයි කියන්නේ. අපි ඊට පස්සේ 12:00ට විතර ඩර්ටන්ස් ආවා. අපිට 12:20ට වගේ තමයි අපොයින්ට්මන්ට් එක තිබ්බේ. ඊට පස්සේ ආයි 4ටත් තිබ්බා channel එකක්. අපි ඉතින් එහෙමම ඩර්ටන්ස් එකේ හිටියා. ඉතින් රිකෝන් එකෙන් චීස් කොත්තුවකුත් කෑවා. ඒකේ චීස් කොත්තුව මාරම රහයි. ඒකේ සෙනඟ වැඩි හින්දා මට වීඩියෝ කරන්න නම් හම්බුන්නේ නැහැ. කියන්නේ එක ටේබල් එකේ දෙන්න 3 දෙනෙක් කනවා. ඉතින් අපි හිටපු ටේබල් එකේ දෙන්නෙක් හිටියා. ඉතින් මම වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් අපි ඩොක්ටර් එනකම් මෙතනට වෙලා ඉඳගෙන හිටියා. ඊට පස්සේ අපි ඩොක්ටර්ට පෙන්නලා ෆාමසි එකට ගියා බෙහෙත් ගන්න. 7ට විතර ඩිනර් එක ගන්න එළියට ගියා. අපි ඉතින් චිකන් ඩෙවල් එකයි බීෆ් ස්ටූ එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උයි තමයි ඉස්සෙල්ලාම ඕඩර් කරේ. ඊට පස්සේ නාසි ගුරන් එකකුයි මික්ස් රයිස් එකයි ඕඩර් කරා. අපි ඩෙසර්ට් එකට ඕඩර් කරේ ක්‍රීම් කැරමල්. ඉතින් මේ හොටෙල් එකේ කැමරායි ඕගොල්ලෝ පානතුරියාවට ඉන්නවා නම් දන්නවා රමාදියා එක. අපේ ආච්චිට තමයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගත්තේ. මොකද එයා කන්නේ නැහැ කිව්වා. කන්නේ නැහැ කියලා අන්තිමට එයා කෑවා. එයාට මේ කෑවම ගෑස් එනවයි කියලා තමයි කිව්වේ. ඊට පස්සේ උනාට එයා කෑවා. මන් ඩෙසර්ට් එක බලද්දි හැබැයි තිබ්බා චොක්ලට් මූසුයි, චොක්ලට් බිස්කට් පුඩින්, එතකොට හොට් චොක්ලට් පුඩින් හරි මොකක් හරි තිබ්බා. ඒත් අර මම බැලුවා මේ දවස්වල කැරමල් ට්‍රෙන්ඩින්නේ. ඒ හින්දා කැරමල් කාලා බැලුවා රහයිද කියලා. හැබැයි මෙතන කැරමල් එක රහයි. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මගේ vlog එකත් මෙතනින් ඉවර කරනවා. bye bye.